හෙලෝ යාළුවනේ කොහමද ඔයාලට? ඔන්න අදත් මම පුංචි වීඩියෝ එකක් ගෙනාවා. ඔන්න අපි අද ටිකක් ලොකුවට වැලි තලප හදන්න තමයි යන්නේ. ඔන්න අපි අපේ උදව්වට කියලා ගමේ අත්තම්ම කෙනෙකුත් අඳගහගත්තා. ඔන්න අපි දැන් මල් කරගත්ත පිටි ටික තඹ ගන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට පිටි ටික ඔක්කොම දාලා විනාඩි 20ක් විතර හොඳට වහලා දැම්මෙන්න තිබ්බා. මේ තියෙන්නේ අපි තඹ ගත්ත පිටි ටික. ඒ පිටි ටික අරගෙන අපි දෙවෙනි පාරටත් තවත් පිටි එකක් දැම්මා. ඒකත් විනාඩි 20ක් විතර දැම්මෙන්න තිබ්බා. තඹ ගත්ත පිටි හොඳට පොඩි කරගන්න ඕනේ. නැත්තම් කැට හිටිනවනේ. ඔයාලට පේනව නේද? ඔන්න අපේ අත්තම්මා හැන්දකින් හොඳට කැට ටික පොඩි කරගන්නවා. ඔන්න දැන් අපි සීනි පැණි එක හදාගන්න තමයි යන්නේ. මුලින්ම සීනි පොඩ්ඩක් දාලා ඒකට වතුර චුට්ටක් දාලා ඒක ඔන්න කළු කරගත්තා. ඊට පස්සේ තමයි අපි සීනි ටික ඔක්කොම එකතු කරගත්තේ. ඔන්න දැන් අපි අපේ ඔක්කොම සීනි ටික එකතු කරගත්තා. ඔන්න දැන් නම් අපේ සීනි එක හොඳට පැහෙනවා. හොඳට බුබුල් දාලා ඔන්න අපි දැන් පැණි එක හොඳට පැහුණට පස්සේ අර කලින් හොඳට පොඩි කරගත්ත පිටි ටික ඒකට හොඳට දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තා. ඒක හදාගත්තට පස්සේ ඔන්න අපි වැලි තලප කැට කපා ගන්න ඕන නිසා හොඳට මේක තුනී කරගත්තා. මෙන්න මේ විදිහට ඔන්න අපි වැලි තලප කැට කපා ගත්තා. ඉතින් ඔන්න යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත වැලි තලප ටික. ඔන්න අපේ කැට ටික තියෙනවා ලස්සනට. ඉතින් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.